මේ වගේ වෙලාව. පේන්නේ නැතුව යනවනේ. මේ තුඩ ලොකු තුඩවල් දෙකක් වගේ පේන එකේ ලොකුවට උසින් පේන එකනේ. හා හා හා. හරි අය thank you. මම මේ දැන් ඉන්නේ ගාල්ල මාපලගම පාරේ ඕවිලාන හන්දියේ පහුවෙලා ඉස්සරහට එනකොට හම්බ වෙන සමනල කන්ද view point. එහෙම නැත්නම් ශ්‍රී බාදස්ථානය පෙනෙන තැනක තමයි මේ ඉන්නේ. මෙතන ඉඳලා ඇත්තටම බැලුවොත් හරි කෙලින් බැලුවොත් කිලෝමීටර 82ක් දුරින් තමයි ශ්‍රී පාදස්ථානය පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දිනේ උදේ කාලයේ උදේ 6:00මාරත් 8:00මාරත් අතර වගේ කාලෙදී පැහැදිලි කාලගුණයක් තියෙන දවසක නම් ශ්‍රී පාදස්ථානය මෙතන ඉඳලා දැක ගන්න පුළුවන්. හැබැයි බොහොම සුළු කාලයකට තමයි මේක පේනවා කියලා කියන්නේ. ගමේ අයගෙන් තමයි මම විස්තරය අහගත්තේ. නැත්තම් මෙතන ඉඳලා බැලුවොත් පැය 5මාරක් දුරින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 220ක් වගේ දුරක් ගෙවාගෙන ඕන අපි ශ්‍රී පාදස්ථානයට ළඟා වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් වඳුරබින් ගියොත් වඳුරබින් ගිහිල්ලා හයිවේ එකට දාලා හයිවේ ගිහිල්ලා කඩුවෙලින් එක්සිට් වෙලා හංවැල්ල පුවක් පිටිය කරවනැල්ල කිතුල්ගර හරහා ශ්‍රී පදස්ථානයට ගියොත් කිලෝමීටර් 220ක් දුර යන්න ඕන. මෙතන ඉඳලා කෙලිම කිලෝමීටර් 82ක් දුරින් පේන මේ ශ්‍රී පදස්ථානේ පේන තැනට මං කියන්නේ ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඔයාලත් මේ අවටින් යනවා නම් මාපලගම පාරේ යනවා නම් මෙතන නතර වෙලා චුට්ටක් බලලා යන්න. හරිම ලස්සන චමත්කාර දර්ශනයක් තමයි මෙතනින් දැක ගන්න පුළුවන් ඔයාලට.